අද මධ්‍යස්ථානයේ මාතෘවර ශාමපාලී වාර්ෂික මහානිකාය අස්තිඥාන පාර්ශවයේ රාතපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක ගෞරවනීය අපේ පතුල්පුරේ ධම්මරත්නාඥා නායක හාමුදුරන් වහන්සේ අපේ කොටබල දමිත හාමුදුරුවෝ පුරගල හැදීමේදී අපේ හාමුදුරුවෝත් එක්ක කරගෙන ඒ වගේම බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ අපේ ඉගුරුපේ විජේවංශ හාමුදුරන් වහන්සේ ප්‍රධාන කොට ඇති සංඝ ප්‍රදීප වන්දනා සංවිධානයේ අපේ අනුරුද්ධ මහත්මයා ඇතුළු එනෝන මහත්මිය ඇතුළු රුෂාන් මහත්මයා ඒ වගේම හර්ෂ මහත්මයා ඇතුළු හැමෝම මම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මගේ නම කොයිද? ඔය වගේ කියනවා මාතර මම පැන්නේ කතා කරන්නේ ඒක උඩ නැත්තේ ආවද මාතර දිස්ත්‍රික්කයේ කෙළවර දෙනියා සිංහරාජ අලවේ පාරු අපේ අනෙක් පොඩි හාමුදුරුවෝ අලබරකාන්තේ චන්දරත්න හාමුදුරුවෝ තව හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා උන්වහන්සේ පල්ලිකම ප්‍රතිසාම්දුරුවෝ. ඉතින් ඔබ මේ අද ආවේ රජගහ නුවරට. රජගහ නුවර කියන්නේ සාහිත්‍ය ඉතිහාසයේ වැදගත්ම තරක් අපේ මෙල්ලිකල හාමුදුරුවෝ ඔක්කොම හොඳට කියලා ආවා. මේ මට ආයි කියන්න දෙයක් නෑ. ඉතින් මම කෙටියෙන් මතක් කරගන්නම්. බුදු වෙන කලිනොත් බුදු වුණාට පස්සේ පිරිනිවන් පෑවට පස්සේ සම්බුද්ධ ශාසනයේ වැඩගත් සිදුවීම් ගණනාවක් සිදුවන තරක් තමයි රජගහ නුවර කියන්නේ. බුද්ධ ජීවිතය අරගත්තම සමහර තැන්වල බුදුහාමුදුරුවෝ එකපාරයි කියලා තියෙනවා. සමහර තැන්වල දෙපාරයි. හැබැයි රජගහ නුවර කියන්නේ බුදු වෙන කලිනොත් බුදු වුණාට පස්සේ අනන්තවත් වැඩි තැනක්. ඊගේ හැරදාලා යන ගමනේදී ගයාවට වඩින්න මේ ගම මේ මගේ මේ අනකොට අතරමඟදී හම් වෙනවා බිම්බිසාර මහ රජු. දෙන්නත් එක්ක ගොඩක් දේවල් කතා වෙනවා අන්තිමට ආරාධනාවක් කරනවා කවදාවත් දවසක බුදු වුණොත් මගේ රාජ්‍යෙට වඩින්න කියලා. ගයාවට ගිහින් ධර්මාලයෙන් පරාජය කළා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට කියලා දුන්න පළවෙනි පාඩම මොකක්ද? මොකක්ද පළවෙනි පාඩම? කෙලෙහි ගුණ සලකන්න කෙනෙක් අපේ රටේ ආවොත් නැත්නම් මොකක්ද? කෙලෙහි ගුණේ. බලය ගන්න ඊට පස්සේ බුදු වෙලා පළවෙනිට වඩින්නවත් කෙලෙහි ගුණ සලකන්න. ඒ පස්වල තවුසන් හොයාගෙන වඩිනවා වර්ණස. පළවෙනි ධර්මදේශනා පවත්වා පළවෙනි හාමුදුරුවෝ බිහි කළා. පළවෙනි රහතන් වහන්සේලා බිහි කළා බුදුහාමුදුරුවෝ පළවෙනි වසන්ති කරන දේශපදයේ එකදා. බුද්ධත්වයේ 9 වෙනි මාසේ බුදුහාමුදුරුවෝ වඩිනවා ලංකාවට අපි බලන්න. තාත්ත බලන්න යන්නේ 10 වෙනි මාසේ. තාත්ත බලන්න යන්න කලින් බුදුහාමුදුරුවෝ වඩින්න අපි බලන්න ලංකාවට කොහටද? මයිංගලේට. මයිංගලේ ඉඳලා බුදුහාමුදුරුවෝ වඩින්න උරුවෙල්ල නගර. නදීකාශ බදාකාශ පිරිස මහාන කරගෙන වඩිනවා මෙන්න මේ රජගහ නුවරට අන්නර ආරාධනාව. කාගේ ආරාධනාව? බිම්බිසාර මහ රජු. සාමල ඉතිහාසයේ පළවෙනිම ආරාම පූජා සිදු වෙන්නේ රජගහ නුවරදී. ඒ ආරාම නම මොකක්ද? වේළුවනාරාම. කවුද පූජා කරන්නේ? බිම්බිසාර මහ රජු. බුදුහාමුදුරුවෝ වැඩිම කාලයක් වැඩ ඉන්නේ කොහෙද? කොහෙද? ජේතවනාරාම. ජේතවනේ පූජා කරන්න කවුද? අනේ පිටේ නම මොකක්ද? සුදත්ත. සුදත්ත ඉස්සෙල්ලම බුදුන් දකින්නේ කොහෙද? සුදත්ත ඉස්සෙල්ලම බුදුන් දකින්නේ කොහෙද? මෙන්න මේ රජගහ නුවරදී. මේ රජගහ නුවර වේළුවනාරාම තමයි සුදත්ත ඉස්සෙල්ලම බුදුන් දකින්නේ. මේ තමයි සමන්තුට වඩින්න කියලා ආරාධනා කරන්නේ. හැබැයි සුදත්ත බුදුහාමුදුරන්ට වැඩිම කාලයක් වැඩ ඉන්න ආරාම පූජාව සිදු කරාට බුදුහාමුදුරන්ට පළවෙනිම ආරාම පූජාව සිදු කරන්න කාටද වෙන්නේ? බිම්බිසාර මහ රජුට. එතන බුදුහාමුදුරුවෝ මේ රජගහනුවර වස් කාල 5ක් වැඩ ඉන්නේ. වස් කාල කීයක්ද? බුදුහාමුදුරුවෝ පළවෙනි වස් කාලේ කොහෙද? මම දැන් කිව්වා. පළවෙනි වස් කාලේ කොහෙද? දැන් කිව්වේ කොහෙද? ඉතින් කොහොමද යකෝ මරණකම මතක තියාගන්න නැත්නම් තවත් යනකොට මම දැන් වෙනකොට
බුදුහාමුදුරුවෝ පළවෙනි මත වැටේ කොහෙද? වාරණාසී ඉසිපාතනේ. එතකොට 2 3 4 10 20 කියන වස්කාල පහ වැඩි ඉති රජ ගහනුවර. මම ඊට පස්සේ කියන්නේ 2 ඈනේ නෑවද? ආයෙත් කියන්නේ 2 3 4 17 20 2 3 4 17 20 මෙන්න මේ වස්කාලම වැඩි ඉති රජ ගහනුවර වැඩිම කාලයක් වැඩි ඉති ජේතවනේ වුණාට එකම එක දිගට පළවෙනි වතාවට බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙන රජ ගහනුවර ඒකේ වටිනාම වස්කාලේ ශාසනයේ පටන් ගන්න හැටියෙම වටිනාම වස්කාලේ බුදුහාමුදුරුවෝ වැඩ ඉති රජ ගහනුවර ඒ අනුව ශාසනයට අවශ්‍ය කරන දේවල් එකතු කරගත්තේ ශාසනයට අවශ්‍ය දේවල් සම්පාදනය කරේ ශාසනයට අවශ්‍ය කරන නීති රීති සම්පාදනය වුණේ මෙන්න මේ රජ ගහනුවරදී සාකච්ඡාවනේ මේ කාලේ 2 3 4 කියන වස්කාලවලද ඒ අනුව මේ අනන්විත සිවුර නිර්මාණය වෙන රජ ගහනුවරදී සිවුර නිර්මාණය වෙන්නේ මොකක් වගේද? කුඹුරක් වගේ, කෙතක් වගේ, කොහෙකද වගේද? කොහෙකද? මගධ රාජ්‍යයේ කෙත වගේ සිවුර නිර්මාණය වෙන රජ ගහනුවරදී අන්නේ සිවුර නිර්මාණය වෙන රජ ගහනුවර අර වැඳගත්තා කියන සතුටු වෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝගේ නිරෝධී භාවය රැක්කේ බුදුහාමුදුරුවෝ වේදාන්ත කරපු ජීවක හිටියේ කොහෙද? රජගහනුවර ඊටපොඩි නගිනකොට වැල් කෑනේ නඩු කෑනේ බ්‍රේක් වල ජාතියන්ව දැක්කනේ ඉන්දියාවේ එහෙම තැන්සියෙන් එකමක තමයි රජගහනුවර විතරයි. ඇයි ජීවක ඔසුයන ජීවක හිටියේ රජගහනුවර ජීවක බුදුන්ට දුන්නේ නිරෝගීකම ඔබට නිරෝගීව වැඩ ගන්න ලැබේවා කියලා පස්පම්ව සම්බල තියෙනවා. ඇයි මේ ඉන්දියාවේ නෝට ගේන්නේ මොනවද? පස්පම්වයි පේයාවයි කනඩෝලුයි සිතාලේපයි අතපොදගෙන ඇයි අපෝ මෙහෙක ලෙඩුද අරකට වෙනවා පස්පංගු වචර කාලයක් ගෙනාවට කාටවත් සම්පල දෙක ටිකක් තිබුණේ නැහැ. දවසක් වඩ කෝල්ලේ ආදී කියනවා ඒක නඩේකින් කාම්දුරනේ අපේ එනවා 40ක් මොනේ පිරිසා වගේ පස්පංගු ටිකක් සම්පල දෙන්න පුළුවන්. අම්මට මම සම්පල දෙන්න. එදා තියෙන එක සම්පල එදාම ගිහින් අපුතින් වාදනය කරනවා. එදා ඉන්න කවුරුම මට කිව්වේ නෑ දවසේ වැඩ පටන් ගන්න හැමදාම පස්පංගුව කල්දේරමක් නෙමෙයි කියලා. නිකන් හම්බෙච්ච පස්පංගුව ටික නිකන් කැට්ටේ කියන වතුර ටිකක් දාලා සම්පල දෙන්න මම දෙනකන් කාටවත් ඒ අදහසක් පාළුනේ නැහැ. පිනක් තිබුණේ නැහැ. අපේ හාමුදුරනේ මම සතුටු වෙනවා. මොකද පින් කරන්න පින දෙන්න ඕනේ. ඒරුණා. ඒකට මට ඒක නියමටම ගැලපුණා හාමුදුරනේ. බුදුන්ට නිරෝගී භාවය දුන්න රජගහනුවරින් එන හැමෝටම නිරෝගී භාවය ලැබේවා කියලා පස්පංගුව ටිකක් දෙන්න මට පිටක් තිබුණා. මම ඊයේ බුද්ධ ගයාවේ ගිහින් අර සියදෙනාගේ කතා කරනකොට සමාන කටකේ හාමුදුරනේ පස්පංගුව එකට පින් සිදු වෙන්න අද සිල් ගන්න ලැබුණා. අපිට උනත් පිළිස්සාවක් කැස්සක් නැතුව නිරෝගී වැඩ ගන්න ලැබුණා කියලා. මේ මෙහින්දදී කට්ටිය තමයි ඊයේ මට ඒදි හම්බ වුණේ. ඉතින් මම සතුටු වෙනවා බුදුන්ට නිරෝගීකම දුන්න රජගහනුවරේ නිරෝගී භාවය දෙන්න ලැබුණා කියලා. මම බෝධි පූජා කරනකොට පස්පංගු බෑග්යක් තියෙනවනේ. ඒක ප්‍රාර්ථනා කරන්න මොකක්ද? නිරෝගී වෙන්න කියලා. ඔබ කොළදින් එක පිටින්ම අමු වෙන්න තියලා නිරෝගී වෙන්න ප්‍රාර්ථනා කරනකොට සම්පල දෙනම කොච්චර පින්වත්ද? ඒ වගේම බුදුහාමුදුරුවෝ උණු බැඳුන තපෝදා නදියේ තියෙන රජගහනුවර බුදුන්ට උරුමයන් දුන්න වගේම එන මිනිස්සුන්ට කාලේ වුණාම හැම දිනකටම මම උන්වහන්සේ සූදානම් කරලා දෙනවා. ඉන්දියාවේ කිසිම තැනක උන්වහන්සේ එහෙම දෙන්නේ නැහැ. අපේ ආන්දෝලනේ මේ දවස්වල හරි අමාරුයි. ඇයි? ගෑස් නැහැ. 1200 ගන්න ගෑස් එක අපි ඊට 3000. ඒක අපි එකක්වත් අඩු කරන්නේ නැහැ. එන හැමෝටම උණුවඩුවද, අස්පංගුවද, කූල් ලතුරද ඔක්කොම දෙන්න එක තරමකට. එතකොට කනකොට අච්චාරුරුත් දෙනවා. කාලේ වුණාම නපාලු කෑමකුත් දෙනවා. උණු අඳුරක් දෙනවා. ඇල්ලඳුරක් දෙනවා. පස්පංගුවක් දෙනවා. යනකොට මඟල පොන්නක් කියලා තවත් ඒකකුත් හදලා දෙනවා. කවුදියා කොහොමද දෙන්නේ? ඒ දෙන්නේ වැඩගහනවා විතරමයි. ඒ දෙකක් රසම දෙකක් අද තමයි මොන රසම දෙක දෙන්නේ. ඔබ අනුරුද්ධ මාත්‍යෙන් ඉල්ලන්නේ කා. හරිද? ඔබ කානෝද මාත්‍යෙන් නෝනකින් ඉල්ලන්නත් එපා.
මොකද ඔබ කාටවත් දෙන්න බෑ. මම ඔබ හදන්නේ සුදු පිටි දාලා, නෙස්කමෝල් දාලා, රොන්විටා, නෙස්කෝපි, චීනි, පාන් ඔක්කොම දාලා හදන්නේ. සමහරවිට ආන්දෝනේ ගෙදරින් ආවට පස්සේම දීපු රස වලට දෙන්න කියලා. ආන්දෝනේ ගෙදර වචන දාන්න දාලා. එහෙනම් මම සතුටු වෙනවා. ඊයේ මම මුද ගෑනේ ඉන්නකොට මම මිනිස්සුත් එක්ක කතා කරනකොට මිනිස්සු කිව්වේ තේක ගැන. ආන්දෝනේ එපද මම තේක මකට කොන දුන්නේ. තේකේ ගුණදෝෂ කියන වෙලාවක් දුන්නේ නැහැ. ඊයේ මම වුණාම කට්ටිය කියන ආන්දෝනේ ඒ තේක මකට දිව්වා රසම රසාවයි කියලා. ඉතින් මම සතුටු වෙනවා. මේ ඇට අමතක කරන තේක දෙන්න ලැබීම ගැන. හැබැයි ඉතින් ගෙදරින් ගෙනාවු කෝප්පණක් දෙන්නේ බැරල් බාග්. ගෙදරින් ලොකු මොල්ට් එක හදලා දෙන්නේ ඕක පොරවන්න ලේසි කර කෑන්ට් එකෙන් බැලුවා මෙහි කිව්වනම් මම තාදේරන් කෝපේ කට කපලා දෙන්න. ඊටයි බලයි දෙනවා කියන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ පළවෙනි ධර්ම සංඝ